මුලස්ථාන පොලිසියට අනුත්ව රාජකාරී කරන පොලිස් සරයන් 39 නිලන්ත එදා ඒ සිද්ධිය වෙන වෙලාවේ මම බස් නැවතුම් පොලේ ආරක්ෂක රාජකාරිය ඉදලා හිටියේ. ඊට පස්සේ අවස 3ට විතර පුද්ගලයෙක් මගේ ළඟට දුවගෙන ඇවිල්ලා කිව්වා සර් අන්න අතන ඔර්ලෝසු කණු ඉස්සරහා මිනිස්සෙකුට කොටනවා කැත්තකින්. මට ඒ වෙලාවේ මුකුත් මතක් වුණේ මම ඒ වෙලෙම ශනිකයෙන් එතනින් තප්පර ගානක් ඇතුළත මම ඒ ස්ථානෙට යනකොටත් මේ මිනිස්සයාට ඒ අපරාධකාරයා කොටමින් තමයි හිටියේ. ශනිකයෙන් මම ඒ යකඩ කළු පාට යකඩ වටක් තිබ්බා. මෙතෙන් පැනලා ඒ සැකකරු මගේ ග්‍රහණයට ගන්න මම දකුණු අතේ ඔහුගේ බෙල්ලට අත යවලා තද කරගත්තා. තද කරගෙන වැටට හේතු කරලා තද කරලා අල්ලගෙන හිටියා. මම එතෙන්ට යන්න කලින් අපේ සිවිල් ගිලන් රට රීදුරු මහත්තයා ඔහුත් සමග මේක බලක්ව ගන්න උත්සාහයක් දරමින් තමයි සිටියේ. මම අර සැකකරු අඳවා ගැනීමත් එක්ක මගේ මේක අල්ල ගැනීමත් එක්ක ඔහු අර සැකකරුගේ අතේ තිබිච්ච ආයුධය ඉවත් කරා. ඒ ආකාරයට තමයි අපිට පුළුවන් හැකියාව ලැබුණේ සැකකරු කරපු අපරාධය වළක්ව ගන්න. මගේ අරමුණ වෙලා තිබ්බේ අර තුවාල වෙලා වැටිලා හිටපු කෙනාගේ ජීවිතය බේර ගන්න. ඒ නිසා පුළුවන් උපරිම ශනකයෙන් ක්‍රියාත්මක වෙලා ශනකයෙන් සැකකරු අල්ලගෙන අපේ අවනත කරගෙන අපේ බාරයට ගත්තා. ඊට පස්සේ තුවාලකාරු රෝහලක් වෙත යැවීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහ සිවිල් අයගේ උදව්වෙන් තුවාලකාරු ඉක්මනින් රෝහල්ගත කිරීමට කටයුතු කරා. පසුව මා එතන අපරාධ ස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කරා. ඒ අන්දමින් ඒ අපරාධය වළක්වා ගන්න මගේ උපරිම කැපවීම රාජකාරී කැපවීම මම ඉෂ්ට කරා කියලා මම විශ්වාස කරනවා. පොලිස් සේවයට බැඳලා කොච්චර කල්ද? පොලිස් සේවයට බැඳලා වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා මම මේ වෙනකොට. අපමුදියන්සෙල්ලාගේ ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාරය ආපා. හරි. මම ගිලන් රට රියදුරුග වශයෙන් මයංගන් මූලික රෝහලේ සේවය කරනවා. මම ඔය අවස්ථාවේ මම වධික වේදිකාවේ එන ගමන් තමයි ওই සිද්ධිය දැක්කේ. ඒතර මම ඒ වෙලාවේ මේ එතනේ තුවාලකරුට ඒ වෙලාවේ ගොඩක් තුවාල සිදු කරලා තිබ්බේ. ඒ වෙලාවේ ගොඩක් කොටනකොට මට බලන් ඉන්න බැරි තැන මම එයාට කිව්වා මේ ඔක නවත්තන්න කියලා. ඊට පස්සේ මාව තල්ලු කරලා දානවා. ඊට පස්සේ මම බලන් හිටියේ කොයි වෙලේද මට පිටුපාලා හැරිලා මේ හැරෙන්නේ කියලා. ඒ වෙනකම් මම සෑහෙන වෙලා බලන් ඉඳලා ඉවරලා මම පිහිය අල්ලගන්න පැන්නේ. ඊළඟට එයාත් පොරොත්තු බැලුවා try කරලා පිහිය මගේ අරලා ගන්න මගෙන් මමත් උත්සාහ කරා. ඒත් එක්කම පොලිස් නිලධාරී මහත්තයත් තව වටේ හිටපු කට්ටියත් උදව් කරා. කොහොම හරි මම පිහිය උදුරලා ගත්තා. තරම් මේ පේමන්ට් එකෙන් පාර පැත්තට පිහිය දාලා ඇවිල්ලා ලෙඩා ඊට පස්සේ මම බැලුවේ ලෙඩා ගැන. අපි ඉතින් කොහොමත් සෞඛ්‍ය රියදුරු වශයෙන් අපි කරන්න ඕනේ අපේ රෝගී සත්කාර සේවය. අපි අපේ ආයතනයේ අධ්‍යක්ෂකතුමත් හැම වෙලෙම කියන දෙන්නේ පාරේ කවුරු හරි ඇක්සිඩන්ට් වල හිටියොත් මට කෝල් එකක් දාලා ටක් ගාලා ඒ ඇගිලන් රථයට දාගෙන අදාළ වැඩ ටික කරන්න කියලා. ඒක කොහොමත් අපේ හිතේ කොහොමත් තියෙනවා. ඒකින්ද මම බැලුවේ පුළුවන් තරම් රෝගියාව අරන් හොස්පිටල් එකට දාගන්න. ඊළඟ මම රෝගියාව අරගෙන මට තවත් අය උදව් කරා. එතන හිටපු අය ඒ කට්ටියත් අරගෙන මම හොස්පිටල් එකට තමයි ටීවිල් එකේ දාගෙන ගෙනත් දැම්මා. ඔයාද ගියේ? නෑ ටීවිල් එකට දැම්මා. ඒක ලියලා මම ඒත් එක්කම මේ පැත්තෙන් මම අර මේ මොකක්ද හරියට කියන්නේ මේ උතර පාර දිගේ මම හොස්පිටල් එකට දුවගෙන ආවා. ටීවිල් එකට ලෙඩා දාලා. ඒකල මම හොස්පිටල් එකට ආවා. ලෙඩාවත් තියෙන ඇඩ්මිට් කරගෙන ඒ ලෙඩ ටික් කරන්න ඒ අදාළ නිලධාරීන්ට බාර දීලා මගේ සම්පූර්ණ ලේ තිබ්බ ෂර්ට් එක.
ඊපස්සේ ඒ ටිකත් වොෂ්රූම් එකට ගිහලා හිටියත් සෝදලා දාලා ආයෙ මං ආපහු සෝදායි සායනේ තිබ්බා. ඊට පස්සේ ආයෙ මගේ රාජකාරිය ආයෙ පටන් ගන්න ඕන. මට මයංගනේ දක්වා ආපහු ගිලන් රටේ ධාවනය කරන්න තිබ්බා. ඒ රෝගීන් ආයෙ අරගෙන ඊට පස්සේ එතනින් එහාට මගේ රාජකාරිය අවසන්. අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ්ස් කර නොමැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. බදුල්ලේ නවතම තොරතුරු දැනගන්න.